යන හැමෝටම ඉතින් මෙන්න මේක තමයි විශේෂ වීඩියෝස් එක නොදන්නට ඔබ අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. අස්වසුම හදා ගන්න තියෙන අන්තිම අවස්ථාව මේක මග අරගන්න එපා වුණා. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙයි. ඉතින් මෙන්න මේකට ඔයාලට බලා ගන්න පුළුවන් අස්වසුම ගැන වගේම ඔයාලට ඒ වගේම පාසල් ළමුන්ට දෙන දීමනා ගැන හරිතොරතුරු හරියටම නිවැරදිව ඉතා ඉක්මනින් ඔයාලට දැනගන්න පුළුවන් හැකියාව තියෙන තේරෙන විදිහට මගේ channel එකට තාමත් ඔයාලා එකතු නැත්නම් මේක අලුත් channel එක මගේ පරණ channel එකට වගේම මේ අලුත් channel එකකට ඔයාලා එකතු වෙන අලුත් channel එකකුත් ඔයාලට වීඩියෝ අරගෙන එනවා. එහෙම වුණොත් ඔයාලට ඉතා ඉක්මනින්ම බලලා ඉවරලා ඒ දේවල් වලට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ වීඩියෝ එකේ කියන විදිහට ඔයාලට channel එකට එකතු වෙන්න පුළුවන් දැන්. මෙවැනි තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ ඊතලේ පෙන්න තැනින්ම ඔයාලට ටච් කරගන්න. ඊට පස්සේ නැවතත් ඒ ඊතලේ පෙන්න තැනින්ම එතනින්ම ටච් කරගන්න මේ බෙල් අයිකන් එකක් තියෙන තැනින්. ඊට පස්සේ මෙන්න මෙතන ඕල් බෙල් අයිකන් එකක් තියෙනවා. මෙතන මේ ඊතලේ පෙන්න තැනින්ම නැවත ඔයාලා ටච් කරගන්න. ඊට පස්සේ හරියටම channel එකට එකතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම බලන්න පුළුවන්. ඔය විදිහට channel එකට එකතු වෙන මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට අනිවාර්යයෙන්ම යවන්න ෂෙයා කරන්න. ඒ කටියට දැනගන්න මේ අන්තිම අවස්ථාව. ඉතින් මේ දෙවෙනි අදියරේ අයට ඉතින් දෙවෙනි අදියරේ කෙනෙක් නම් ඔයා තාම බැංක් account එක ඕපන් කරේ නැතිනම් ඔන්න ඕපන් කරන්න මෙන්න මේ විදිහට කාලයක් දීලා තියෙනවා. ඉතින් මේ කාලේ කවද වෙනකන්ද කියලා සඳහන් කරලා නැහැ. සමහර විට සතියක් වෙන්න පුළුවන්, සති දෙකක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයා ඉක්මන් වෙන්න. ඔයා ඉක්මන් වෙන තරමට ඔයාට මේක ලබා ගන්න තියෙන පහසුකම, ඒ වගේම ලබා ගන්න තියෙන වාසිය වැඩි. ඒ නිසා මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. මේක විස්තරයක් කරලා තියෙන මෙන්න මේ විදිහට ඔයාගේ බැංක් account එක මේ විදිහට ඕපන් කරන්න මෙන්න මේ විදිහට ඔයාලට මේ විදිහට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ඔයාගේ නම් ලිස්ට් එක දාලා තියෙනවලු. ඔයාට මෙන්න මේ විදිහට ඔයා තේරලාද ඉන්නේ කියලා. ඒ නම් ලිස්ට් එකේ නම තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයා තේරලා ඉන්නේ කියලා ඔයාලා දන්නවා නම් ඔයාගේ මෙන්න මේ විදිහට ඔයා තාම බැංක් account එක ඕපන් කරේ නැත්නම් ඔයා කස්ටමර්ට තේරලා ඉන්නවා නම් දෙවෙනි අදියරේ දෙවෙනි අදියරේ කෙනෙක් නම් ඔයාත් අනිවාර්යයෙන්ම ඔයාට තේරෙනවා නම් තාම බැංක් account එක ගිහලා ඕපන් කරලා දුන්නේ නැත්නම් ඔන්න අවස්ථාවක් තියෙනවා දැන්. නම් ලිස්ට් එකත් ඔයාට ප්‍රදේශයේ ලේකම් කාර්යාලයට ගිහලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒට ගිහිල්ලා ඔයාලා එහෙන් දෙන ලියුම කියන්නේ ඒජ් ඔෆිස් එකට ගිහිල්ලා එහෙන් දෙන ලියුම අරගෙන ඔයාලා බැංකුවට යන්න ඕනේ. බැංකුවට ගිහිල්ලා බැංකුවෙන් මෙන්න මේ කියන බැංකුවට තමයි යන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මහජන බැංකුවට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට, ලංකා බැංකුවට හෝ ප්‍රදේශීය සංවර්ධන බැංකුව යන බැංකු වලින් තමන්ට කැමති බැංකුවකින් කියන්නේ තමන්ට ලේසි ළඟම බැංකුවෙන් පොතක් ඕපන් කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ මේ කියන බැංකුව වලින්. ඒකවල පොතක් ඕපන් කරලා ඒ පොත නැවත ඔයා ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා දෙන්න ඕනේ. ඉතින් ඔයාලගේ පැත්තේ ලේකම් කාර්යාලයට ඔයාලට අයිති ලේකම් කාර්යාලයට ගිහිල්ලා මේ ටික දෙන්න ඕනේ. ඒ ඔෆිස් එකට ගිහිල්ලා මේ ටික දෙන්න ඕනේ. ගිහිල්ලා දුන්නාට පස්සේ තමයි ඔයාලට මේ විදිහට අස්වැසුම ඒ බැංකු ගිණුමට තමයි වැටෙන්නේ. ඔන්න ඔය දේ තමයි දැනුවත් කරන්න ඕනේ කියලා හිතන්නේ. ඔයාලා තාම දෙවෙනි අදියර කෙනෙක් නම් ඔයාලා තාම බැංක් account එකක් දීලා නැතිනම් ඔයා තේරලා ඉන්න කෙනෙක් නම් මේ විදිහට අස්වැසුමකට ගන්න. ඉතින් ඔන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාලා තේරලාද කියලා බලා ගන්න ඕන නම් ඔයාලට මේ විදිහට ලේකම් කාර්යාලයට ගිහිල්ලා එතන නම් ලිස්ට් එක දාලා තියෙන නම් ලිස්ට් එකෙන් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒකවල වෙලා එතනින් ඒ දෙන ලියුම අරගෙන ඇවිල්ලා ඔයා බැංකුවට දීලා බැංකුවෙන් පොතක් ඕපන් කරලා ඒ පොත නැවත පොලිස් ලේකම් කාර්යාලයට ගිහිල්ලා දෙන්න ඕනේ. ගිහිල්ලා දුන්නාට පස්සේ තමයි ඔයාලට ඒ පොතට තමයි මේ විදිහට අස්වැසුම මුදල් හම්බ වෙන්නේ. ඉතින් ඔන්න ඔය දේ කිව්වා. ඉතින් ඔන්න ඔය දේ තමයි මට කියන්න ඕනකම තිබුණේ. ඉතින් මේක අවසාන අවස්ථාව වෙන්න පුළුවන්, ආය නැති වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලට ලැබෙන්න තියෙන දෙයක් තියෙනවා නම් ඉතින් ඔයාලා තාම හදලා නැත්නම් අනිවාර්යයෙන් මේක හදා ගන්න. නැති වුණොත් අල්පසේ ඔයාලට ආයස්තුම නැති වෙන්න පුළුවන්. මේක අන්තිම අවස්ථාව. ඉතින් ඔයාලට ලැබෙන මුදල ගන්න අනිවාර්යයෙන්ම ඔයාලා උත්සාහ වෙන්න. අනිවාර්යයෙන්ම මේකට ගිහිල්ලා බලන්න බල්ල වෙලා මේ ටික හදා ගන්න. ඔයාලා හදලා නැති කෙනෙක් ඉන්නවා නම් අස්වැසුම තේරලත් ඔයාලා හදලා නැති කෙනෙක් නම් තම කට්ටිය තේරෙන්නේ නැතුව මේ විදිහට අස්වැසුම ගන්න උත්සාහ කරනවා. ඒත් ඔයාලා තේරලත් මේ විදිහට මේ දේවල් ගන්න නැත්නම් අනිවාර්යෙන් වැඩක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම දෙන දේ ගන්න. ඉතින් ඒක නිසා ඒ දේවල් හදලා ඔයා කොම්පියු බාර දෙන්න කියලා කියනවා. ඉතින් මොන වගේ තමයි තේරෙන විදිහටම කිව්වා මොකද කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔයාලට තේරෙන්නේ කියලා හිතනවා. ඉතින් ඔය නිකන් ඉතින් ඉක්මනටම ගිහිල්ලා මේවට ටික කරගෙන ඔයාලට මෙන්න විදිහට අස්වැසුම ලබා ගන්න. එහෙනම් ගිහිල්ලා නම් තවත් අලුත් තොරතුරු දින් හම්බෙමු හැමෝටම සුබ දවසක්.